හරි. අද අපි ඇන්ලොක් කතා කරන්න යන්නේ. එදා ඇන්ලොක් කුප්පියේදී කතා කරා අපි ඔප් ඇම්ප් වල ඇප්ලිකේෂන්ස් වෙනකම්. අද එතනින් එහාට කතා කරන්නේ. ඒ කියන්නේ ෆිල්ටර්ස් උයි රෙගියුලේටර්ස් උයි ගැන. අපි ඉස්සෙල්ලා බලමු ෆිල්ටර් එකක් කියන්නේ මොකක්ද කියලා. ෆිල්ටර් එකක් කියන්නේ අපිට ඉන්පුට් කරන සිග්නල් එකේ එක්තරා ෆ්‍රීකවෙන්සි එකක් විතරක් අවුට්පුට් කරන්න පාවිච්චි කරන උපකරණයක්. එතකොට අපිට ෆිල්ටර්ස් වර්ග ගොඩක් තියෙනවා. අපි අපිට ෆිල්ටර්ස් වර්ග ගොඩක් තියෙනවා. පළවෙනි ෆිල්ටර් එක තමයි ලෝ පාස් ෆිල්ටර් එක. අපි දැන් ගත්තොත් මෙන්න මේක අපි දැන් ගත්තොත් මෙන්න මෙතන තියෙන්නේ ඉන්පුට් සිග්නල් එක කියලා අපිට දැන් ඔයගලන්ට පේනවා මේකේ ලෝ ෆ්‍රීකවෙන්සිස් වගේම හයි ෆ්‍රීකවෙන්සි කොටසකුත් තියෙනවා. අපිට ඕන නම් මේකේ එක්තරා FC ෆ්‍රීකවෙන්සි එකට වඩා අඩු ෆ්‍රීකවෙන්සිස් විතරක් ගන්න. අපි කරන්නේ මේක ලෝ පාස් ෆිල්ටර් එකක් කරහා යවනවා. එතකොට මේ FC ෆ්‍රීකවෙන්සි එකට අඩු ෆ්‍රීකවෙන්සිස් විතරක් මේ ලෝ පාස් ෆිල්ටර් එකෙන් පාස් වෙනවා. එතකොට අපිට ඕන නම් මේ FC ෆ්‍රීකවෙන්සි එකට වඩා වැඩි ෆ්‍රීකවෙන්සි අපි FC කියමුකෝ 100 Hz කියලා. 100 Hz වලට වඩා වැඩි ෆ්‍රීකවෙන්සිස් විතරක් පාස් වෙන්න ඕන නම් අපි කරන්නේ අපි එක යවනවා හයි පාස් ෆිල්ටර් එකේ. හයි පාස් ෆිල්ටර් එකෙන් යවද්දී ඒ FC ෆ්‍රීකවෙන්සියට වඩා වැඩි ෆ්‍රීකවෙන්සිස් විතරක් මේ ෆිල්ටර් එකෙන් පාස් වෙනවා. අපිට අපි ඊගාට ගත්තොත් බෑන්ඩ් පාස් ෆිල්ටර් එක කියන්නේ අපි සලකන ලද ෆ්‍රීකවෙන්සිස් දෙකකට අතරමැද තියෙන ෆ්‍රීකවෙන්සිස් විතරක් පාස් වෙන්න ඕන නම් අපි යවනවා බෑන්ඩ් පාස් ෆිල්ටර් එකේ. අපි හිතමුකෝ මෙයා 100 Hz මෙයා 150 Hz කියලා. එතකොට 100යි 150යි අතර තියෙන ෆ්‍රීකවෙන්සිස් විතරක් පාස් කරන්න ඕන නම් අපි ඒක යවනවා බෑන්ඩ් පාස් ෆිල්ටර් එකෙන්. ඒකේ FC 1යි FC 2යි කියලා පැරාමීටර්ස් දෙකක් තියෙනවා. එතකොට අපිට ඕන නම් මේකේ ඒ ෆිල්ටර්ස් දෙකට ඒ කියන්නේ අපිට ඕනේ ඒ ෆ්‍රීකවෙන්සිස් දෙක කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි මේකට කියන අපි කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි කියලා. මේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි දෙක අතරමැද තියෙන කොටස යවන්න ඕනේ නැත්නම් ඒ අතර තියෙන ෆ්‍රීකවෙන්සිස් යවන්න ඕනේ නැත්නම් ඒක අපි දානවා බෑන්ඩ් ස්ටොප් ෆිල්ටර් එකට. එතකොට ඒ අතර තියෙන බෑන්ඩ් එක ස්ටොප් කරනවා. එතකොට ඒ අතර තියෙන ෆ්‍රීකවෙන්සිස් ඇර අනිත් ෆ්‍රීකවෙන්සිස් ටික ඔක්කොම පාස් කරනවා. හොඳට බලා ගන්න බෑන්ඩ් පාස් එකේදී කරන්නේ ඒ අතර තියෙන ෆ්‍රීකවෙන්සිස් විතරක් පාස් කරන එක. එතකොට අපි මේ පාස් කරන ෆ්‍රීකවෙන්සිය දැන් මේකේ පාස් කරේ ලෝ ෆ්‍රීකවෙන්සිස්. මේකේ පාස් කරේ අපේ FC එකට වඩා හයි ෆ්‍රීකවෙන්සිස්. මේක පාස් කරේ ෆ්‍රීකවෙන්සි දෙකක් අතර තියෙන එක. මේක පාස් කරේ ෆ්‍රීකවෙන්සි දෙකක් අතර තියෙන එක ඇර අනිත් ෆ්‍රීකවෙන්සිස් ටික. මේ පාස් කරන ෆ්‍රීකවෙන්සි රේන්ජ් එකට අපි කියනවා බෑන්ඩ් විඩ්ත් එක කියලා. මේකට කියන්නේ අපි බෑන්ඩ් විඩ්ත් එක කියලා. මෙයාගේ බෑන්ඩ් විඩ්ත් එක ලෝ පාස් එක බෑන්ඩ් විඩ්ත් එක කට් ඔෆ් ෆ්‍රීකවෙන්සියට වඩා අඩු ටික. එතකොට හයි පාස් එක බෑන්ඩ් විඩ්ත් එක කට් ඔෆ් ෆ්‍රීකවෙන්සියට වඩා වැඩි ෆ්‍රීකවෙන්සිස් ටික. එතකොට බෑන්ඩ් පාස් එක බෑන්ඩ් විඩ්ත් එක කට් ඔෆ් ෆ්‍රීකවෙන්සිස් දෙක අතරමැද ෆ්‍රීකවෙන්සිස් ටික. එතකොට බෑන්ඩ් ස්ටොප් එක බෑන්ඩ් විඩ්ත් එක පළවෙනි කට් ඔෆ් ෆ්‍රීකවෙන්සියට වෙනකම් කොටසයි පළවෙනි කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි දෙවෙනි කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි එකට වැඩි කොටසයි. මෙන්න මේ ටික තමයි බෑන්ඩ් විඩ්ත් වෙන්නේ. එතකොට මේ ටික ඉස්සෙල්ලා ඔළුවේ තියාගෙන අපි යමු කොහොමද මේ ෆිල්ටර්ස් හදන්නේ කියලා. හරි. අපි ඉස්සෙල්ලාම ගමු ලෝ පාස් ෆිල්ටර් එක. ඒ කියන්නේ අපි ඩිසයිඩ් කරන කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි එක FC ෆ්‍රීකවෙන්සි එකට වඩා අඩු ලෝ ෆ්‍රීකවෙන්සිස් විතරක් පාස් කරනවා. දැන් ඕගොල්ලෝ බලන්න මෙන්න මේ රූප සටහනේ මේ FC ෆ්‍රීකවෙන්සියට වඩා අඩු ෆ්‍රීකවෙන්සි වලදී ලොකු ගේන් එකක් තියෙනවා. මේක ඩෙසිබල් බිඳුව. ඒ කියන්නේ අපි ගේන් එක එකට නෝමලයිස් කරලා තියෙන්නේ. අපි ගේන් එක 1 කියලා හිතලා. එතකොට FC එකට වඩා අඩු ෆ්‍රීකවෙන්සි වල විතරයි අපි සිග්නල් එක පාස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගේන් එකක් තියෙන්නේ. එතනින් පස්සේ FC එකට වඩා අඩු වැඩි ෆ්‍රීකවෙන්සිස් ටික අපේ පාස් කරන්නේ නැහැ. ඒකෙදි ගේන් එක මේ තියෙන ගේන් එක අඩු වීගෙන යනවා. මේ අඩු වෙන රේට් එක ඩෙකේඩ් එකකට ඩෙසිබල් 20 ගානේ අඩු වීගෙන යනවා. එතකොට මේ FC එකට වඩා වැඩියෙන් තියෙන ෆ්‍රීකවෙන්සිස් මේ ෆිල්ටර් එකෙන් පාස් වෙන්නේ නැහැ. අපි දැන් මේ වගේ ෆිල්ටර් එකක් අපි හදාගන්නේ
ඉන්පුට් සිග්නල් එකට රෙසිස්ටර් එකට ඉස්සෙල්ලා රෙසිස්ටර් එකක් දෙවෙනියට කැපැසිටර් එකක් සෙට් කරලා. එතකොට මේ රෙසිස්ටර් එකේ කැපැසිටර් එකේ අගය මත අපිට හොයාගන්න පුළුවන් මේකේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි කීයද කියලා. එතකොට FC සමානයි දෙකයි පයි වර්ගමූල RC. අපිට ගන්න පුළුවන් මෙන්න මේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සිය එකයට 2.5 RC කියලා. R කියන්නේ මේ රෙසිස්ටර් එකේ, C කියන්නේ මේ කැපැසිටර් එකේ අගය. එතකොට මේ FC ආව කියමුකෝ CI Hz කියලා. එතකොට CI Hz වලට වඩා වැඩි ෆ්‍රීකවෙන්සිස් මේකෙන් පාස් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගමු මෙන්න මේ ලෝ පාස් ෆිල්ටර් එකේ අපි මෙතන මෙන්න මෙතන තියෙනවා එක ලෝ පාස් ෆිල්ටර් එකක්. ඒකට එකතු කරලා තියෙනවා තවත් සීරීස් ලෝ පාස් ෆිල්ටර් එකක්. එතකොට අපි කියනවා ඒකට සෙකන්ඩ් ඕඩර් කියලා. ඒ කියන්නේ ලෝ ෆිල්ටර්ස් දෙකක් එක ළඟට එකතු කරන එකට. එතකොට මෙයාගේ රෝල් ඔෆ් රේට් එක ඩෙකෝඩ් එකට ඩෙසිබල් 40ක් දක්වා පහළ වහිනවා. වැඩි වෙනවා. ඒ කියන්නේ ඉක්මනට මෙයාගේ මේ ගේන් එක, ඒ කියන්නේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි පැන්න ගමන් ගේන් එක අඩු වෙන එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි ෂාප් අඳුර ගන්න පුළුවන්. කියන්නේ මෙතන අපි හිතමුකෝ හර්ට් 100 පැන්නවා කියලා. හර්ට් 100 පන්නලා 110 වෙද්දි මෙයාගේ අඩු වෙන්නේ හර්ට් 110 වෙද්දි මෙයාගේ අඩු වෙන්නේ චුට්ටයි. ගේන් එක අඩු වෙලා තියෙන චුට්ටයි. නමුත් 41 දී අපි ඕඩර්ස් දෙකක් දැම්මොත් ඉක්මනට ගේන් එක අඩු වෙනවා. ඒ කියන්නේ හර්ට් 100 කියන කට් ඔෆ් එක ෂාප් හඳුර ගන්න පුළුවන් මෙන්න මේ සෙකන්ඩ් ඕඩර් එකේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට අපිට ඕඩර් එක වැඩි වෙන්න මෙයා ඊට වඩා ෂාප්. ඒ කියන්නේ 100 පැන්න ගමන් ගොඩක් ගේන් එක අඩු වීගෙන යනවා. එතකොට අපිට ෂාප් අඳුර ගන්න පුළුවන් අපේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි එක පැන්නද කියලා. ඒක තමයි අපි මේ ඕඩර් එක වැඩි කරලා බලාපොරොත්තු වෙන්නේ. අපි ඊගාට ගමු හයි පාස් ෆිල්ටර් එක. හයි පාස් ෆිල්ටර් එක වෙන්නේ අපි ඩිසයිඩ් කරන කට් ඔෆ් ෆ්‍රීකවෙන්සියට වඩා වැඩි ෆ්‍රීකවෙන්සි විතරක් පාස් කරන එක. එතකොට ඒක තමයි පාස් බෑන්ඩ් එක වෙන්නේ. එතකොට බෑන්ඩ් විඩ්ත් එක වෙන්නේ මෙන්න මේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සියට වැඩි කොටස. එතකොට අපි ඒක හදාගන්න පුළුවන් අපිට කැපැසිටර් එකක් ඉස්සරහට දාලා ඊගාට රෙසිස්ටර් එකක් දාලා. දැන් අරකේ තිබ්බේ රෙසිස්ටර් එකක් ඉස්සරහට දාලා ඊගාට කැපැසිටර් එකක් ලෝ පාස් එකේ. හයි පාස් එකේදී කැපැසිටර් එක ඉස්සෙල්ලා රෙසිස්ටර් එක පිටිපස්සේ. අනිත් එක මම මේක බලාපොරොත්තු වෙන තව දෙයක් තමයි මේකෙත් තියෙන එක අපිට මම එක කලින් එහෙත් කතා කරා අපි කට් ඔෆ් එක ගන්නේ ඍණ ඩෙසිබල් 3කට වඩා ගේන් එක අඩු වෙනවා. ඩෙසිබල් 3කට වඩා ඍණ ඩෙසිබල් 3ක් කියන්නේ ගොඩක් අඩුයි. ඒ කියන්නේ ඍණ ඩෙසිබල් 3කට වඩා ගේන් එක අඩු වුණා කියන්නේ අපිට මේ සිග්නල් එක පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. අපි ඒක තමයි කට් ඔෆ් එක කියලා ගන්නෙ. එතකොට මේකෙත් අපි කට් ඔෆ් එක කියලා ගන්නේ ඍණ ඩෙසිබල් 3. එතනට වඩා අඩුයි නම් තමයි අපි කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි කියලා ගන්නෙ. ඒ කියන්නේ එතනින් එහාට අපිට පාවිච්චි කරන්න බෑ. එතකොට මෙයා හයි ටික විතරක් පාස් කරනවා. එතකොට මේ තියෙන හයි පාස් ෆිල්ටර් එකක් අර විදිහට සෙකන්ඩ් ඕඩර් කරලා. ඒ කියන්නේ හයි පාස් ෆිල්ටර් දෙකක් එකට එකතු කරලා. එතකොට එයාගේ මෙන්න මේ ඩෙකේඩ් රේට් එක යනවා ඍණ 40ට. ඍණ 20 තිබ්බ එක ඍණ 40ට යනවා. එතකොට අපිට ගොඩක් ෂාප් කට් ඔෆ් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. ඊගාට අපි යමු බෑන්ඩ් පාස් ෆිල්ටර් එකට. බෑන්ඩ් පාස් එකේදී කරන්නේ අර මම කලින් කිව්වා වගේ ෆ්‍රීකවෙන්සිස් දෙකක් අතරමැද බෑන්ඩ් එක විතරක් පාස් කරන එක. එතකොට මේක අපිට ෆ්‍රීකවෙන්සිස් දෙකක් තියෙනවා. මොකද මේ දෙක අතරමැද එකනේ පාස් වෙන්න ඕනේ. පළවෙනි කට් ඔෆ් ෆ්‍රීකවෙන්සිය FC1, දෙවෙනි කට් ඔෆ් ෆ්‍රීකවෙන්සිය FC2. එතකොට අපේ ඔය කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි දෙක හරියටම අතරමැද කොටසට අපි කියනවා FC0 කියලා. ඒ කියන්නේ සෙන්ටර් ෆ්‍රීකවෙන්සි එක. සෙන්ටර් ෆ්‍රීකවෙන්සි එක තමයි මේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි දෙක අතරමැද කොටස. එතකොට මේක වටේ මේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි දෙකට සමාන දුරක් තියෙනවා. එතකොට අපිට මේ සෙන්ටර් ෆ්‍රීකවෙන්සි එක හොයාගන්න පුළුවන්. පළවෙනි කට් ඔෆ් ෆ්‍රීකවෙන්සියයි දෙවෙනි කට් ඔෆ් ෆ්‍රීකවෙන්සියයි වැඩි කරලා ඒකේ වර්ගමූලය හොයලා. එතකොට මේ පළවෙනි කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි අහුවෙන්නේ මේ ඍණ ඩෙසිබල් 3.
ඍණ ඩෙසිබල් 3 නැතහොත් එක මුළු මේක අපි හිතමු උපරිම ගේන් එක එකයි නම් 0.7 ගේන් එකේ නැතන තමයි කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි කියලා ගන්නෙ. අරකම තමයි මේ ඍණ ඩෙසිබල් 3ම තමයි. මේක ඩෙසිබල් 0 නම් මෙතන ඍණ ඩෙසිබල් 3ෙන් තමයි අපි කට් ඔෆ් එක ගන්නෙ. මම මේක ගැන ඉස්සරහට තව කතා කරනවා. මේ දැනට රෆ් අයිඩියා එකක් තියාගන්න. මේක එතකොට මේ බෑන්ඩ් පාස් ෆිල්ටර් එකක් හදන්නේ ඉස්සෙල්ලා හයි පාස් ෆිල්ටර් එකකින් යවලා හයි පාස් ෆිල්ටර් එකකින් යවලා ඒකේ අවුට්පුට් එක යවනවා ලෝ පාස් ෆිල්ටර් එකකින්. එතකොට මෙයා බෑන්ඩ් පාස් ෆිල්ටර් එකක් වෙනවා. එතකොට මේ FC එක තීරණය කරන්නේ මෙයාගේ හයි පාස් ෆිල්ටර් එකේ. sorry FC එක කියන්නේ බලන්න මේ FC එකෙන් කරලා තියෙන්නේ මේ හයි ටික විතරක් පාස් කරලා. එතකොට හයි පාස් ෆිල්ටර් එකෙන් තමයි මේකේ FC එකේ යගේ තීරණය කරන්නේ. එතකොට මේ බලන්න මේ FC2 එකෙන් වෙලා තියෙන්නේ ලෝ කොටසක් විතරක් පාස් කරලා. එතකොට මේ හරි දැන් බලන්න මෙතන FC එක කියන එකෙන් එහාට වෙලා තියෙන්නේ මේ FC එකට වඩා වැඩි ෆ්‍රීකවෙන්සිස් ටික විතරක් පාස් කරලා. ඒ කියන්නේ හයි පාස් ෆිල්ටර් එකක් තමයි මේ FC එකෙන් තීරණය වෙලා තියෙන්නේ. එතකොට හයි පාස් FC එක තීරණය කරන්නේ හයි පාස් ෆිල්ටර් එකෙන්. FC එක. එතකොට මේ FC දෙක බලන්න එතනින් පිටිපස්සේ ටික විතරයි පාස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝ ෆ්‍රීකවෙන්සිස් පාස් වෙලා තියෙන්නේ. එතකොට මේ ලෝ පාස් ෆිල්ටර් එකෙන් තමයි FC දෙක තීරණය කරන්නේ. හරි. අපි ඊගාවට බලමු quality factor එකයි damping factor එකයි කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ quality factor එකයි damping factor එකයි කියන්නේ අපි quality factor එක කියන්නේ මෙයාගේ F note. ඒ කියන්නේ මෙන්න මේ මැද අපේ frequency මැද රේඛාවට දැන් bandwidth එක කියන්නේ ඔයා දන්නවා මේ cut off frequencies දෙක අතර කොටස. ඒ කියන්නේ අපි පාස් කරන සිග්නල් පරාසය bandwidth එක. මෙන්න මේ F note මේ bandwidth එක දරන අනුපාතය තමයි අපිට Q factor හෙවත් quality factor කියලා ගණන් ගන්නෙ. එතකොට ඔයා හිතන්න F note සාපේක්ෂව මේ BW ගොඩක් අඩුයි නම් quality factor එක වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට ගොඩක් ෂාප් මේ bandwidth එක අඩුයි කියන්නේ අපිට ගොඩක් ෂාප්ව ගන්න පුළුවන් මේ F note frequency එක. තේරුණානේ? මෙතන මේ මැද තියෙන F note frequency එක අපිට ගොඩක් ෂාප් ගන්න පුළුවන්. මොකද bandwidth එක තවත් අඩු වුණොත් ඒ frequency එකටම lock වෙනවා. ඒතකොට bandwidth එක වැඩි වෙන්න එයාට අමතරව තව frequencies lock වෙනවා. ඒතකොට quality එක අපිට රඳාපවතින මේ quality factor එකෙන්. එතකොට bandwidth එක අඩු වෙන්න අපිට quality factor එක වැඩි වෙනවා. අපි සාමාන්‍යයෙන් ගණන් ගන්නේ bandwidth narrow band කියන්නේ quality factor එක 10ට වැඩි නම්. එතකොට මෙයා ගන්නට මේ band එක ගොඩක් narrow වෙනවා. bandwidth එක ගොඩක් අඩුයි නම්. අපි සාමාන්‍යයෙන් 10ට වඩා අඩුයි නම් තමයි අපි ගන්නේ quality factor එක narrow band කියලා. එතකොට 10ට වඩා අඩුයි නම් අපි ගන්නවා 10ට වඩා වැඩි නම් අපි ගන්නේ quality factor එක narrow band කියලා. එතකොට quality factor එක 10ට වඩා අඩුයි නම් අපි ගන්න එක white band එකක් කියලා. white වෙන්න ඕනේ මේක. අපි ඊට පස්සේ damping factor කියලා තව පැරාමීටර් එකක් ගන්නවා. ඒක ගන්නේ quality factor එකේ inverse එක. එකයට quality factor එක. එතකොට quality factor එක ගන්න පුළුවන්. ඒක damping factor එකේ inverse එක විදිහට. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඉස්සරහට ඕන වෙන්නේ damping factor එක දැන් නෙමෙයි ඕන වෙන්නේ. තව ටිකක් ඉස්සරහට පාඩමේ. එතකොට band stop filter එකේ තියෙන්නේ අරක අනිත් පැත්ත. මේ FC 1යි FC 2යි අතරමැද තියෙන කොටස විතරක් අපේ gain එක ඍණ 3ට වඩා අඩු වෙනවා. අනිත් කොටස් ටික පාස් කරනවා. එතකොට මේක bandwidth එක එන්නේ මේ cut off frequencies දෙක අතරමැද කොටස ඇරෙන්න අනිත් කොටස් ටික තමයි bandwidth එක විදිහට එන්නේ band stop filter එක. හරි. අපි ඊගාට කතා කරමු මේ ටික හොඳට බලා ගන්න. filter response characteristics ගැන. හරි. දැන් අපි කලින් කතා කරා මේ වගේ මෙන්න මේ වගේ පාස් බෑන්ඩ් එකේදී ගේන් එක වැඩි වෙනවා කියලා. හැබැයි
අපි ඒ කතා කරේ ජෙනරල්. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් වෙන දේ විතරයි. ඇත්තටම කතා කරොත් ඔය පාස් බෑන්ඩ් එකේදී ෆිල්ටර් එකක් හැසිරෙන ආකාර තුනක් තියෙනවා. ඒ කියන්නේ අපි ඔය එක ආකාරයක් විතරයි කතා කරන්නේ. මේ බටර් වොච් එකේදී බටර් වොච්, බෙසල්, චෙබසෝ කියලා ආකාර තුනක් තියෙනවා. බටර් වොච් එකේදී වෙන්නේ අපේ පාස් බෑන්ඩ් එකේදී ලීනියර් ෆ්‍රීකවෙන්සි ඒ කියන්නේ ෆ්ලැට්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ පාස් බෑන්ඩ් එකේදී ගේන් එක එකයි කියලා. එහෙනම් මුළු පාස් බෑන්ඩ් එක පුරාම ගේන් එක එකයි. තේරුණානේ? අපි දැන් මේ කැරක්ටරිස්ටික් ගමු. බටර් වොච් එකේ very flat amplitude response එකක් තියෙනවා. ඒ කියන්නේ පාස් බෑන්ඩ් එක පුරාම මෙයාගේ ගේන් එක එකයි. හැබැයි චෙබසෝ එකේදී පාස් බෑන්ඩ් එකේදී ගේන් එක අඩු වැඩි වෙනවා. මේ විදිහට මේ මෙතන දැන් 2යි නම් මෙතන 1යි. 1 2. ඒ පාස් බෑන්ඩ් එකේ ගේන් එක චුට්ටක් වෙනස් වෙනවා. අර ඍණ 3ට වඩා අඩු වෙන්නේ නැහැ. පාස් බෑන්ඩ් එකේ අර අපි කට් ඔෆ් එක ගන්න ඍණ 3 ඩෙසිබල් නේ. ඊට වඩා අඩු වෙන්නේ නැහැ. හැබැයි චුට්ටක් වෙනස් වෙනවා. ඒ කියන්නේ රිපල් ගේන් එකක් තියෙන. රිපල් කියන්නේ අර මේ අඩු වැඩි වීම තියෙනවා කියන එක. රිපල් ගේන් එකක් තියෙන චෙබසෝ එකේ පාස් බෑන්ඩ් එකේ. සෝරි. එතකොට අපි ගත්තොත් බෙසල් එකේ ඒකේ හිමීට අඩු වීගෙන එනවා ගේන් එක. ඒ කියන්නේ ලීනියර්. ඒ කියන්නේ ෆ්‍රීකවෙන්සි එකත් එක්ක චෙබසෝ එකේ එක හිමීට අඩු වීගෙන ඇවිල්ලා අඩුම වෙලා යනවා. එතකොට ලීනියර් රෙස්පොන්ස් පාස් බෑන්ඩ් එකක් තියෙන්නේ. එතකොට මෙයාගේ ෆ්ලැට්, මෙයාගේ රිපල් එකක් තියෙනවා, මෙයාගේ ලීනියර් පාස් බෑන්ඩ් එකක් තියෙන්නේ. අපි ඊගොඩ කතා කරමු ඩෙකේඩ් රේට් ගැන. ඩෙකේඩ් රේට් ගැන කතා කරද්දී බටර් වොච් එකේදී අපි අර කතා කරා වගේම සාමාන්‍යයෙන් තියෙන්නේ ඍණ 20 ඩෙසිබල් per decade roll of rate එකක්. එතකොට roll of rate එක බටර් වොච් එකේ ඉන්නේ ඍණ 20යි. හැබැයි මෙන්න මේ චෙබසෝ එක එයාගේ රිපල් එකක් තිබ්බට එයාගේ roll of rate එක එනවා ඍණ 20ට වැඩියෙන්. ඒ කියන්නේ එයාගේ කට් ඔෆ් එක ගොඩක් ෂාප්. කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි බැස්ස ගමන් පැන්නුව ගමන් ඉක්මනට ගේන් එක අඩු වෙලා අපිට පෙන්වනවා කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි පැන්නුවා කියලා. ඒ කියන්නේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සියට වැඩි සිග්නල් ගොඩක් අඩුවෙන් තමයි එයා ගේන් කරන්නේ. අපිට හොඳට කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි ෂාප් බලා ගන්න පුළුවන් මෙන්න මේ චෙබසෝ එකේදී. හැබැයි බෙසල් එකේදී ඒ කතන්දරෙත් නෑ. බෙසල් එකේදී ඍණ 20ටත් වඩා අඩුයි. ඒ කියන්නේ පාස් බෑන්ඩ් එක අපිට හොයාගන්න ඒ කියන්නේ මේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි හොයාගන්න අමාරුයි. කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි ෂාප් නෑ. ගොඩක්ම ෂාප් නෑ. ඒ කියන්නේ මේ බටර් වොච් එකටත් වඩා අඩුයි. ඍණ 20ටත් වඩා අඩුයි. ඒ කියන්නේ හිමීට තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි මෙතන නම් ඊළඟ එක චුට්ට ගේන් එකක් තියෙනවා. ඒක හිමීට තමයි ගේන් එක අඩු වෙන්නේ. ඒකට අපිට ෂාප් බලා ගන්න බෑ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි. හරි. අපි දැන් අපිට මේ බටර් වොච් එකක් කතා කරා, චෙබසෝ එකක් කතා කරා. බෙසල් එකේදී වෙන්නේ බෙසල් එකේ ප්‍රධාන ලක්ෂණයක් තියෙන්නේ එයාගේ දැන් ලීනියර් එකක් තියෙන්නේ. ඒ වගේම roll of rate එක 20ට අඩුයි. ඒ වුණාට අපි දන්නවා අපේ ෆිල්ටර් එකක් හරහා සිග්නල් එකක් ගියොත් අනිවාර්යයෙන්ම එයාගේ පේස් එක චුට්ටක් එහා මෙහා වෙනවා. මේක ගත්තොත් අපි ඉන්පුට් එක විදිහට නිල් පාට එක බාන්න අවුට්පුට් එකේ පේස් එක චුට්ටක් ෂිෆ්ට් වෙනවා. අපි දැන් මේක අපි හිතමුකෝ දැන් මේ එන අවුට්පුට් එක අපිට තව සිග්නල් එකකට මික්ස් කරන්න ඕනි කියලා. එතකොට මේ ෂිෆ්ට් වෙච්ච සිග්නල් එකක් අපි බැරි වෙලා මික්ස් කරොත් එහෙම තනිකරම විකෘති සිග්නල් එකක් තමයි එළියට එන්නේ. අපිට එතකොට දැනගන්න ඕනේ ෂිෆ්ට් වෙන එක නවත්තන්න බෑ. ඒ වුණාට අපි දන්නවා නම් කොච්චරක් ෂිෆ්ට් වෙනවද කියලා අපිට ඒක හදාගෙන මික්ස් කරන්න පුළුවන්. ඒකින්ද අපි කරන්නේ අපිට කොච්චර ෂිෆ්ට් එකක් වෙනවද කියන එක අපිට ගොඩක් වටිනවා දැනගන්න එක. එතකොට අපිට ඒ වගේ පේස් ෂිෆ්ට් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඉන්පුට් එකක් නම් තියෙන්නේ. අපි ඒකට පාවිච්චි කරන්නේ බෙසල් එක. මොකද බෙසල් එකේදී දැන් බලන්න බටර් වොච් එකේදී ලීනියර් පේස් ෂිෆ්ට් එක non linear phase shift with frequency. ඒ කියන්නේ frequency එකත් එක්ක phase shift එකේ කිසි සම්බන්ධයක් නැහැ. අපිට phase shift එක කොච්චර වෙනවද කියලා උපකල්පනය කරන්න බෑ frequency එකත් එක්ක. එතකොට චෙබසෝ එකේදී less ඒක ගොඩක් අඩුයි linear වෙන එක. හැබැයි බෙසල් එකේදී linear phase shift with frequency. එතකොට අපිට frequency එකයි phase shift එකයි එක frequency එකයි phase shift එකත් එක්ක සම්බන්ධයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් හර්ට් 100 දී අංශක 30ක් phase shift වෙනවා කියලා. එතකොට හර්ට් 200 දී අංශක 60ක්. ඒ විදිහේ සම්බන්ධයක් ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ phase shift වෙන එක correct කරලා output එක විදිහට ගන්න. එතකොට අපිට phase shift එක වටිනවා නම් අපිට මේ bezel කියන එක තමයි පාවිච්චි කරන්න තියෙන්නේ.
මම ඒක ගත්ත පොඩි වගුවකට. එතකොට අපිට ඕන නම් ෆ්ලැට් අපි දැන් මේ කැරක්ටරිස්ටික් තෝරගන්න ඕනේ ඒවල තියෙන ලක්ෂණ බලලා අපිට ඕන එක තෝරගන්න ඕනේ. එතකොට අපිට ඕනේ ෆ්ලැට් ඇම්ප්ලිටියුඩ් එක ගන්න අපි තෝරගන්නේ බටර් වොච් එක. මොකද චෙබසෝ එකේ තියෙන රිපල් එකක් බෙසෙල් එකේ තියෙන එන්න අඩු වීගෙන යන ඇම්ප්ලිටියුඩ් රෙස්පොන්ස් එක. එතකොට අපිට ඕන ෂාප් කට් ඔෆ් එක අපි තෝරගන්නේ චෙබසෝ එක. ඇයි ඒ චෙබසෝ එකේ තියෙන ඍණ 40 ඩෙසිබල් per decade roll off එකක්. එතකොට ඉක්මනට ෂාප් කට් ඔෆ් එකක් ගන්න පුළුවන්. හැබැයි බටර් වොච් එකේ තියෙන්නේ ඍණ 20ක්. බෙසෙල් එකේ තියෙන ඍණ 20ටත් අඩු ගාණක්. එතකොට අපිට ඕන ලීනියර් මේක ලීනියර් වෙන්න ඕනේ මේ ස්පෙලිං වැරදි. ලීනියර් ෆේස් ෂිෆ්ට් එකක් ගන්න ඕන නම් අපි පාවිච්චි කරන්නේ බෙසෙල් එකක්. මොකද බෙසෙල් එකේ විතරයි ෆේස් ෂිෆ්ට් එක ෆ්‍රීකවෙන්සි එකත් එක්ක ලීනියර් වෙන්නේ. ඒ කියන්නේ අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් ෆේස් ෂිෆ්ට් එක. අනිත් දෙකේම ෆේස් ෂිෆ්ට් එක ලීනියර් ෆේස් ෂිෆ්ට් එකක් නැහැ. මෙයාගේ ගොඩක් අඩු ලීනියර් ෆේස් ෂිෆ්ට් එකක් තමයි තියෙන්නේ. ලෙස්. හරි. හරි. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අපි කොහොමද මෙන්න මේ ෆ්‍රීකවෙන්සි එක අපිට දැන් අපි දැන් දන්නවා අපිට ඇයි චෙබසෝ එකක් ඕනේ, ඇයි අපිට බටර් වොච් එකක් ඕනේ, ඇයි අපිට බෙසෙල් එකක් ඕනේ කියලා. අපිට ඕනේ වෙලාවට අපිට බටර් වොච් එකක් හරි බෙසෙල් එකක් හරි චෙබසෝ එකක් හරි තෝරගන්නේ කොහොමද? ඒක තමයි මම ඊගාවට කතා කරන්න යන්නේ. ඒක තෝරගන්න අපි පාවිච්චි කරන්නේ ඩැම්පින් ෆැක්ටර් කියන පැරාමීටර් එක. එතකොට අපි ඩැම්පින් ෆැක්ටර් එක ගන්නේ දැන් මෙන්න මේ විදිහට අපි ගත්තොත් ෆිල්ටර් එක මේ ෆිල්ටර් එකේ තියෙනවා R1 R2 කියලා අපි දානවා ෆීඩ්බැක් රෙසිස්ටන්ස්. මේකයි දාන්නේ මේ නෙගටිව් ෆීඩ්බැක් රෙසිස්ටර් එක. එතකොට මේ පොසිටිව් එකෙන් තමයි සාමාන්‍ය විදිහට සිග්නල් එක දෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් අර ගේන් එක වැඩි කරන්න අපි පාවිච්චි කරන රෙසිස්ටන්ස් දෙක තියෙන්නේ. අන්න ඒක තමයි මේ පාවිච්චි කරලා තියෙන නෙගටිව් ෆීඩ්බැක් එකේ. මෙන්න මේ රෙසිස්ටන්ස් දෙකේ අගය පාවිච්චි කරලා අපිට ඩැම්පින් ෆැක්ටර් එක හොයන්න පුළුවන්. ඩැම්පින් ෆැක්ටර් එක සමානයි දෙකරින R1 බෙදීම R2. එතකොට මේ R1 R2 අගය පාවිච්චි කරලා අපිට ඩැම්පින් ෆැක්ටර් එක හොයාගන්න පුළුවන්. හරි. මෙන්න මේ ඩැම්පින් ෆැක්ටර් එක තමයි අපි කොයි ෆිල්ටර් රෙස්පොන්ස් එකද අපිට ගන්න ඕනි කියන එක තීරණය කරන්නේ. හරි. මෙන්න මේ වගුව දැන් මම මේ වගුව පාවිච්චි කරන විදිහ තමයි මම ඊගාට කියලා දෙන්න යන්නේ. අපිට මේ සිලබස් එකේදී කතා කරන්න නියමිත වෙලා තියෙන්නේ බටර් වොච් රෙස්පොන්ස් එකක් තෝරගන්න විදිහ ගැන. හරි. එතකොට බටර් වොච් රෙස්පොන්ස් එකක් අපිට තෝරගන්න ඕනේ නම් අපි ඉස්සර කතා කරමු ඕඩර් එක. ඒ කියන්නේ එක ෆිල්ටර් එකක් විතරක් සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවේදී. එක ෆිල්ටර් එකක් විතරක් සම්බන්ධ වෙලා තියෙනවා නම් රෝල් ඔෆ් රේට් එක 20යි කියලා මම අර කලින් කිව්වා. එතකොට පෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ එක රෙසිස්ටර් එකයි එක කැපැසිටර් එකයි සම්බන්ධ වෙලා හැදෙන එක පෝල් එකක් තියෙනවා. එතකොට ඩැම්පින් ෆැක්ටර් එක ඔප්ෂනල්. ඒ කියන්නේ ඕනෑම ඩැම්පින් ෆැක්ටර් එකක්. ඒ කියන්නේ මේ R1 R2 යගේ මොකක් වුණත් අපි උදාහරණයක් විදිහට ගමුකෝ මේක. මෙන්න මේකේ බලන්න එක සිංගල් පෝල් එකයි තියෙන්නේ. මේ සිංගල් පෝල් තියෙද්දි මේ R1 R2 යගේ මොකක් වුණත් අපිට ගන්න තියෙන්නේ බටර් වොච් රෙස්පොන්ස් එකක්. ඒකින්ද අපිට කැමති දෙකක් දාන්න පුළුවන් මේ දෙකට. ඒක මතක තියාගන්න. ෆස්ට් ඕඩර් නම් අපිට එක පෝල් එකයි පාවිච්චි වෙන්නේ. එතකොට DF එක ඔප්ෂනල්. හරි. අපි යනවා පෝල්ස් දෙකකට. Your connection is unstable. අපි යනවා පෝලස් දෙකකට. එතකොට බලන්න මේ පෝලස් දෙකක් කියන්නේ සෙකන්ඩ් ඕඩර් එකට. සෙකන්ඩ් ඕඩර් එකට යද්දි අපිට ඕන වෙනවා කැපැසිටරුයි රෙසිස්ටරුයි දාලා පෝල්ස් දෙකක්. බලන්න මේකේ රෙසිස්ටර් එකයි කැපැසිටර් එකයි රෙසිස්ටර් එකයි රෙසිස්ටර් එකයි කැපැසිටර් එකයි රෙසිස්ටර් එකයි කැපැසිටර් එකයි. එතකොට පෝල් දෙකක් තියෙනවා. දැන් මෙතන තිබ්බ පෝල් එකයි මෙතන තියෙන පෝල්ස් දෙකයි. එතකොට අපිට ඕඩර් එක සෙකන්ඩ් එකට යද්දි අපි පෝල්ස් දෙකක් පාවිච්චි කරනවා. හැබැයි තාම යන්නේ ෆස්ට් ස්ටේජ්. මම ඒ ස්ටේජ් කතාව කියලා දෙන්නම් ඊගාවට. එතකොට එහෙම වෙද්දි අපිට DF එක තියාගන්න වෙනවා බටර් වොච් එකට ගන්න නම් 1.414. ඒ කියන්නේ අපිට සෙකන්ඩ් ඕඩර් එකේදී බටර් වොච් රෙස්පොන්ස් එකක් ඕන නම් DF එක තියාගන්න වෙනවා 1.414කට. ඒ 1.414කට සෙට් වෙන්න ඕනේ R1යි R2යි තමයි අපි මෙතනට තෝරගන්න ඕනේ. මෙන්න මේ R1යි R2ගේ අගයට අපි තෝරගන්න ඕනේ DF එක 1.414 සෙට් වෙන අගයක්. එතකොට අපි සෙකන්ඩ් ඕඩර් නම් අපි මේ වගුව බලලා ගන්න ඕනේ
බටර්වොච් එක තියාගන්න කොච්චර කෝකද DF එක තියාගන්න ඕනි කියලා. හරි. අපි දැන් යනවා තර්ඩ් ඕඩර් එකට. හරි. තර්ඩ් ඕඩර් එකේ යද්දි පොඩි වෙනසක් තියෙනවා. තර්ඩ් ඕඩර් එකේ යද්දි අපිට දැන් සෙකන්ඩ් ඕඩර් එකේ නම් අපිට පෝර්ට්ස් දෙකක්. ඒ කියන්නේ මේ කැපැසිටර් රෙසිස්ටර් යුගල් දෙකක් අපිට එකකට සම්බන්ධ කරන්න පුළුවන්. එක ඇම්ප්ලිෆයර් එකකට සම්බන්ධ කරලා අපිට ඒක ගන්න පුළුවන්. හැබැයි තුනකට යද්දි අපිට තුන්වෙනි එකත් මේක අස්සම ගහන්න බෑ. අපිට තුන්වෙනි එක මේකේ අවුට්පුට් එකක් අරගෙන වෙනම ස්ටේජ් එකකට ගන්න සිද්ධ වෙනවා. හොඳට මතක තියාගන්න එක ඇම්ප්ලිෆයර් එකකට ගහන්න පුළුවන් එක ඔප් ඇම්ප් එකකට සෙට් කරන්න පුළුවන් පෝල්ස් දෙකක් විතරයි. පෝල්ස් දෙකකට වැඩිය කවදාකවත් එක ඇම්ප්ලිෆයර් එකකට සෙට් කරන්න යන්න එපා. ඒක සෙට් කරන්නේ නැහැ. ඒක තමයි ප්‍රැක්ටිස් එක. එතකොට ඊළඟ ස්ටේජ් එකකට අපිට ගන්න වෙනවා. එතකොට මේකේ උඩරිම දෙකයි තුනක් තියෙනවනේ ඕඩර් එක තුනේ හින්දා දෙකක් එක ස්ටේජ් එක ඉතුරු එක ගන්න වෙනවා අනිත් ස්ටේජ් එකට. එතකොට මේක සිංගල් පෝල් එකක්. මේක ඩුවල් පෝල් එකක්. එතකොට අපිට දැන් බලන්න එතකොට ඩෑම්පින් ෆැක්ටර්ස් දෙකක් එනවනේ. ඇයි? සෝරි. එතකොට ඩෑම්පින් ෆැක්ටර්ස් දෙකක් එනවා. මෙයාගෙත් තියෙනවා රෙසිස්ටර්ස් දෙකක්. ඊළඟ එකෙත් තියෙනවා රෙසිස්ටර්ස් දෙකක්. දැන් අපි ආයේ වගුවට යන් බාන්න ඕඩර් එක 3 වෙද්දි ෆස්ට් ස්ටේජ් එකට තියෙන්න ඕනේ ඩෑම්පින් ෆැක්ටර් එක එකක්. ඒ කියන්නේ අර පළවෙනි ස්ටේජ් එකට පෝල්ස් දෙකක් දානවනේ. තුනෙන් දෙකක් දාන්න පුළුවන් පළවෙනි එකට. එයාගේ ඩෑම්පින් ෆැක්ටර් එක එකක් වෙන්නත් දැන් පෝල්ස් දෙකෙන් තුනෙන් දෙකක් දැම්මට පස්සේ එක පෝල් එකක් ඉතුරු. ඒක දාන්න වෙනවා ඊළඟ ස්ටේජ් එක. ඒ ඊළඟ ස්ටේජ් එකේ පෝල් එකට ඊළඟ ස්ටේජ් එක පෝල් එකයි. ඒකට ඩෑම්පින් ෆැක්ටර් එක වෙන්න ඕනේ එකක්. එතකොට ඒ විදිහට තමයි අපිට හදා ගන්න ඕනේ. එතකොට අපි දැන් ගියොත් එහෙම තර්ඩ් ඕඩර් එකට මෙන්න මේ පළවෙනි ස්ටේජ් එකේ ඩෑම්පින් ෆැක්ටර් එක එකක් මේ එකක් වෙන එක විදිහට හදා ගන්න ඕනේ R1යි R2යි. මේක බටර්වොච් ගන්න. එතකොට සෙකන්ඩ් ස්ටේජ් එකේදී අපිට ඩෑම්පින් ෆැක්ටර් එක එකක් කරන්න ඕනේ. මේක බටර්වොච් විදිහට හදා ගන්න. මේක මෙයාට අදාළ එක මේක මෙයාට අදාළ එක. එතකොට මේ දෙකේම අපි R1යි R2යි සෙට් කරොත් ඩෑම්පින් ෆැක්ටර් එක එක වෙන්න අපිට බටර්වොච් එකක් ගන්න පුළුවන්. එතකොට ෆෝර්ත් ඕඩර් එක කිව්වොත් ෆෝර්ත් ඕඩර් කිව්වොත් එන්නේ මේ ෆස්ට් ඇම්ප්ලිෆයර් එකට එනවා පෝල්ස් දෙකයි සෙකන්ඩ් ඇම්ප්ලිෆයර් එකට එනවා ඉතුරු පෝල්ස් දෙකම. එතකොට අපිට ෆෝර්ත් ඕඩර් එක ගන්න පුළුවන්. ෆිෆ්ත් ඕඩර් එක ගන්න එහෙම මේකට දෙකයි ඉතුරු මේකට දෙකයි ඉතුරු එකත් මේක අස්සේ ගහන්න බෑ. එතකොට තව ස්ටේජ් එකක් ඕන වෙනවා. එතකොට තුන්වෙනි ස්ටේජ් එකට යනවා. මෙතෙන් දැන් ෆෝර්ත් ඕඩර් එකේ පෝල් දෙකයි පළවෙනි ස්ටේජ් එකට පෝල් දෙකයි ඊගාට දෙවෙනි ස්ටේජ් එකට පෝල් දෙකයි යනවා. ෆිෆ්ත් එකේදී පළවෙනි එකට දෙකයි දෙවෙනි එකට දෙකයි එතකොට තුන්වෙනි එක ගහන්න තව ස්ටේජ් එකක් ගන්න වෙනවා. කියන්නේ තර්ඩ් ස්ටේජ් එකට තුනක් යන්න ඕන වෙනවා. 6 එක ගද්දි අපිට ස්ටේජ් තුනටම දෙක ගාන ගන්න පුළුවන්. කවදාකවත් එක ස්ටේජ් එකකට පෝල්ස් දෙකට වඩා ගන්න යන්න එපා. ඒක තමයි ප්‍රැක්ටිස් එක. හරි. ඒක තමයි දැන් ඔය වගුවෙන් කියන්නේ. ඒතකොට අපිට මේ වගුව බලලා ඕනෙම ස්ටේජ් එකකට ඕනෙම ඕඩර් එකකට ඕනේ DF එක හොයාගන්න පුළුවන්. අපි ගානක් බලමු ඊගාට. මේ ගානේ කියලා තියෙනවා මේ ගානේ කියලා තියෙනවා අපිට කනෙක්ෂන් එක අවුල් ඉඳන්නේ. හරි. හරි. මේ ගානේ අපිට කියලා තියෙන්නේ set value for R1 මේ R1 එකට value set කරන්න and approximate Butterworth response. ඒ කියන්නේ Butterworth response එකක් එන විදිහට මේ R1 තෝරන්න කියලා තියෙන්නේ. අපි බලන්න ඕනි ඉස්සෙල්ලම මෙයාගේ order එක මොකක්ද කියලා. බලන්න මේ couple දෙකක් තියෙනවා. කියන්නේ RC couple දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයා second order. මෙයාට තව op amp එකක් සම්බන්ධ වෙලත් නැහැ. ඒ කියන්නේ මෙයා second order එකක්. අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ second order එක නම් DF එක කොච්චරක් සෙට් කරන්න ඕනේද බටර්වොච් එක ගන්න කියලා. සෙකන්ඩ් ඕඩර් එක නම් බටර්වොච් එක ගන්න DF එක සෙට් කරන්න ඕනේ 1.4කට. හරි. එතකොට R1 R2 වෙන්න ඕනේ 0.586ක්. ඒ කියන්නේ මේ මෙන්න මේක 1.414කට සෙට් කරද්දි දෙකින් මේ ගාන අඩු කරපුවාම එන ගාන තමයි අර තිබ්බේ. එතකොට අපිට තියෙන්නේ අන්න ඒක ආදේශ කරලා R1 හොයාගන්න. දැන් R2 අපිට දීලානේ තියෙන්නේ. එතකොට R1 R2 වෙන්න ඕනේ කීයක්ද කියලා අපි දන්නවා.
එතකොට අපිට තියෙන්නේ R1 හොයාගන්න ලේසියම. එතකොට මේ R1 අගේට තමයි මෙයා බටර්වර්ත් රෙස්පොන්ස් එක දෙන්නේ. ඔහොම තමයි මේකෙන් ගණන් අහන්නේ. අපිට 3ක් 4ක් දුන්නත් ඕඩර් එක ওই විදිහට තමයි ගණන් අහන්නේ. හරි. දැන් ඔය මම කතා කරේ ජෙනරල් ෆිල්ටර්ස් ගැන. අපි දැන් කතා කරන්න යන්නේ ඇම්ප්ලිෆයර් එකක්. ඒ කියන්නේ ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් එකක් අපි පාඩම වෙන ඔපරේෂනල් ඇම්ප්ලිෆයර් එකක් පාවිච්චි කරලා කොහොමද ඔය කියන ෆිල්ටර්ස් රෙස්පොන්ස් හදාගන්නේ කියලා. එතකොට වෙනස් වෙන්න එක දෙයයි මේ ඇම්ප්ලිෆයර් එක පාවිච්චි කරන ඇම්ප්ලිෆිකේෂන් එකක් විදිහට අර කතා කරපු ෆිල්ටර් එක ගහනවා මෙයාගේ ඉන්පුට් එක විදිහට. එතකොට ඉන්පුට් එකෙන් එන සිග්නල් එක මේ ෆිල්ටර් එකෙන් ෆිල්ටර් වෙලා තමයි එන්නේ. අපි මෙතනට ලෝ පාස් එකක් ගැහුවොත් එහෙම ලෝ පාස් ෆිල්ටර් එකෙන් ලෝ ටික විතරක් පාස් කරලා තමයි ඉන්පුට් එක විදිහට එන්නේ. එතකොට ඒ ලෝ ටික විතරයි මෙයා ලෝ සිග්නල්ස් ටික විතරයි මෙයා ඇම්ප්ලිෆයි කරලා එන්නේ. එතකොට සිංගල් ලෝ පාස් ෆිල්ටර් එක වෙන්නේ ලෝ පාස් ලෝ ෆිල් ඒ කියන්නේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි එකට වඩා ලෝ ෆ්‍රීකවෙන්සිස් විතරක් ඇම්ප්ලිෆයි කරලා එන එක. එතකොට දැන් අපිට මේක ගේන් එක බලා ගන්න පුළුවන්. මේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි එකට වඩා ලෝ ටික විතරයි මේක ඇම්ප්ලිෆයි වෙලා තියෙන්නේ. එතකොට කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි එකට අඩු ටික අර කලින් කතා කරපු රින 20 ඩෙකේඩ් per රින 20 ඩෙසිබල් per ඩෙකේඩ් රෝල් ඔෆ් එක යටතේ පල්ලෙහාට යනවා. හරි. එතකොට ලෝ පාස් ෆිල්ටර් එක කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි හොයන්නේ 2.5 මේක RC කියන්නේ RC මේ වර්ගමූලස් වෙන්න ඕනේ. වර්ගමූලස්සේ RC. හරි. හරි. දැන් අපි ඊගාට කතා කරමු සෙකන්ඩ් ඕඩර්. ඒ කියන්නේ යුගල් දෙකක්. ඒ කියන්නේ කැපැසිටර් රෙසිස්ටර් යුගල් දෙකක් සම්බන්ධ කරන ලෝ පාස් ෆිල්ටර් එකක් ගැන. ඒකට අපිට විශේෂ ඇරේන්ජ්මන්ට් එකක් තියෙනවා. ඒ ඇරේන්ජ්මන්ට් එකට කියන්නේ ෂෝලන් කී ඇරේන්ජ්මන්ට් එක කියලා. එතකොට මෙන්න මේ විදිහට රෙසිස්ටර් එක ගත්තා ෆීඩ්බැක් කැපැසිටර් එක විදිහට සම්බන්ධ කර කැපැසිටර් එක පළවෙනි සෙට් එක දෙවෙනි සෙට් එක සම්බන්ධ කර රෙසිස්ටර් එකයි මෙයාගේ ඉන්පුට් කැපැසිටර් එකක් විදිහට මේ කැපැසිටර් එක. මේ ඇරේන්ජ්මන්ට් එකෙන් අපිට පුළුවන් ඕඩර්ස් දෙකක් හදාගන්න. එතකොට රෝල් ඔෆ් රේට් එක වෙනවා ඍණ 40ක්. ඇයි? මෙතන ඕඩර්ස් දෙකක් තියෙනවා. එතකොට මෙයා කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි හොයන්නේ මෙන්න මේ R එක RB CB CA අගයන් ටික මෙතනට දාලා 2.5 ගෙන් මේවා කරලා මේක මේ ඉක්වේෂන් එක පාවිච්චි කරලා මෙයාගේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සිය ලේසියෙන්ම හොයන්න පුළුවන්. එතකොට අපි ගානක් ගත්තොත් මෙන්න මේ තියෙන ෂෝලන් කී ඇම්ප්ලිෆයර් මේ ෆිල්ටර් එකක් ලෝ පාස් ෆිල්ටර් එකක්. එතකොට මෙයාගේ කට් ඔෆ් ෆ්‍රීකවෙන්සි එන්නේ 1.2.5 RA RB CA CB. එතකොට RA RB මේ RA RB CA CB මේ අගයන් ටික දාලා අපිට කට් ඔෆ් ෆ්‍රීකවෙන්සිය ලේසියෙන්ම ගන්න පුළුවන්. එතකොට මේ ෆ්‍රීකවෙන්සියට වඩා අඩු ටික විතරයි මෙයා පාස් කරන්නේ ලෝ පාස් එකක් හින්දා. ඊගාට අපි ගමු තර්ඩ් ඕඩර් එක. මේ බාන්න හොඳට බලා ගන්න. තර්ඩ් ඕඩර් එකේ ෆස්ට් ස්ටේජ් එකේ මේ පළවෙනි ස්ටේජ් එකේ ෆස්ට් ස්ටේජ් එකට දාලා තියෙන්නේ ඕඩර්ස් දෙකයි. ඒ කියන්නේ සෙකන්ඩ් ඕඩර් එකක් දාලා ඉතුරු එක දැන් තර්ඩ් ඕඩර් වෙන්න එපයි. ඉතුරු පෝල් එක දාලා තියෙන්නේ අලුත්ම ඔප් ඇම්ප් එකකට. එතකොට සෙකන්ඩ් ස්ටේජ් එකට ඒ ඔප් ඇම්ප් එක දාලා තියෙන්නේ. එතකොට මෙයා 2 පෝල් එකක් ඒ කියන්නේ ස්ටෝලන් කීස් 2 පෝල් එකයි සිංගල් පෝල් ෆිල්ටර් එකතු කරලා තමයි තර්ඩ් ඕඩර් එකක් හදලා තියෙන්නේ. මෙයාගේ 2 පෝල්ස් මෙයාගේ සිංගල් පෝල්. ඒක තේරෙනවද? ඒතර තර්ඩ් ඕඩර් එකක් හදලා තියෙන්නේ එහෙමයි. නැතුව තර්ඩ් ඕඩර් එක අස්සට මේවා යුගල් තුනක්ම ගහන්න යන්න එපා. ඒතර ෆෝර්ත් ඕඩර් එකක් හදලා තියෙන්නේ මේ වගේ සෙකන්ඩ් ඕඩර් එක ඇම්ප්ලිෆයර් එකකුයි ඒකට සෙට් කරන තව සෙකන්ඩ් ඕඩර් ඇම්ප්ලිෆයර් එකකුයි. එතකොට ඕඩර්ස් දෙක දාන දෙක ෆෝර්ත් ඕඩර් කන්ෆිගරේෂන් එකක් එනවා. එතකොට අපිට ඕනෙම එකක් ෆිෆ්ත් ඕඩර් හදද්දි මේ සෙකන්ඩ් පෝල් 2 පෝල් එකයි 2 පෝල් එකයි තව සිංගල් පෝල් එකයි. එතකොට 6th ඕඩර් එද්දි 2 පෝල් එකයි 2 පෝල් එකයි 2 පෝල් එකයි. එතකොට අපිට ඕනේ ඕඩර් එකකට මේක හදාගන්න පුළුවන් මේ සිංගල් පෝල් එකයි මෙන්න මේ සිංගල් පෝල් එකයි මෙන්න මේ 2 ෂෝලන් කී 2 පෝල් එකයි පාවිච්චි කරලා. එතකොට අපි උදාහරණ ගානක් විදිහට ගත්තොත් දැන් මෙතන අහලා තියෙනවා මෙයාගේ රෝල් ඔෆ් එක කීයද කියලා. දැන් බලන්න මේකේ 4ක් ගහලා තියෙනවා. මේ හැම එකම 2 පෝල් එකක්. 2 පෝල් මෙයා විතරක් සිංගල් පෝල්. එතකොට 2 පෝල් එකයි 2 පෝල් එකයි 2 පෝල් එකයි සිංගල් පෝල් එකයි. 2 4 6
7. එතකොට මේක 7th order amplifier එකක්. එතකොට 7th order amplifier එක roll off එක එන්නේ මෙයාගේ 40යි 2 pole හින්දා මෙයාගේ 40යි මෙයාගේ 40යි 2 pole හින්දා මෙයාගේ single pole හින්දා 20යි. මේ ඔක්කොම ටික එකට එකතු කරන්න 40 දෙනා 40 දෙනා 40 දෙනා 20. එතකොට ඍණ 141 ලොකු sharp roll off එකක් එනවා මෙන්න මේ ෆිල්ටර් එකේ. හරිනේ. ඊගාට අපි කතා කරමු high pass filter ගැන. high pass filter එකේ අර low pass වගේමයි වෙනස තියෙන්නේ මෙතන ඉස්සෙල්ලා කැපැසිටර් එක වෙන එක විතරයි. එතකොට මෙයා කරන්නේ මෙයාගේ මේ cut off frequency එකට වඩා තියෙන frequencies විතරක් pass කරන එක. ඒතකොට bandwidth එක වෙන්නේ මෙන්න මේක. මේ cut off frequency එකට වැඩි ටික. එතකොට Sholen key එකේදී වෙන්නේත් මේ කලින් එකේ වගේම අර කැපැසිටර් රෙසිස්ටර් තියෙන යුගල් දෙකක් එකට සම්බන්ධ කරන එක. එතකොට මෙයාගේ පෝල් එක 2 pole resistor එකක් බවට පත් වෙනවා. sorry 2 pole filter එකක් බවට පත් වෙනවා. එතකොට මෙයාගේ cut off frequency එක හොයන්න පුළුවන්. අරකේ වගේම RA RB CA CB දාලා මේ අගයන් ටික දාලා මෙයාගේ cut off frequency හොයන්න පුළුවන්. මේකත් low pass එක වගේම තමයි. වෙනස තියෙන්නේ අර cut off එකට වඩා වැඩි ටික තමයි මෙයාගේ pass කරන්නේ. ඊගාට තියෙන්නේ active band pass filter එක. බෑන්ඩ් පාස් එකේදී කරන්නේ ඉස්සෙල්ලා හයි පාස් ෆිල්ටර් එකක් දානවා 2 pole ඒකට සම්බන්ධ කරනවා 2 pole low pass filter එකක්. එතකොට මෙයාගේ බෑන්ඩ් එකක් ඒ කියන්නේ FC1 FC2 කියන cut off frequency දෙකට මැද තියෙන බෑන්ඩ් එකක් විතරයි පාස් කරන්නේ. එතකොට මේ FC1 තීරණය වෙන්නේ මෙන්න මේ අපේ හයි පාස් ෆිල්ටර් එකේ අගයන් මත. එතකොට FC1 මෙයා තමයි FC1 තීරණය කරන්න. මේ තියෙන RA1 RB2 CA1 CB2. එතකොට මේ තියෙන්නේ ඒ අගයන් ටික. එතකොට FC1 තීරණය කරන්නේ මෙන්න මේ හයි පාස් ෆිල්ටර් එකේ. එතකොට මේ FC2 මෙයාගේ කට් ඔෆ් වෙන අනිත් ෆ්‍රීකවෙන්සි තීරණය කරන්නේ මෙන්න මේ ලෝ පාස් ෆිල්ටර් එක මගේ. මෙයා තමයි FC2 තීරණය කරන්නේ. එතකොට අපිට ඒකෙන් FC2 ගන්න පුළුවන්. එතකොට මේ FC1යි FC2යි අතර තියෙන F note අපිට එනවා FC1යි FC2යි වරහන් වර්ගමූල ASCII දානාගෙන් අපිට මෙයාගේ මේක ගන්න පුළුවන්. එතකොට bandwidth එක කියන්නේ මෙන්න මේ bandwidth එක සමානයි FC2 ඍණ FC1. මෙන්න මේ දෙක අතර මේ ෆ්‍රීකවෙන්සි අතර දෙක තියෙන වෙනස තමයි අපි බෑන්ඩ්විඩ්ත් එක කියලා කියන්නේ. හරි. අපිට මෙන්න මේ කන්ෆිගරේෂන් එකට අමතරව තව විශේෂ කන්ෆිගරේෂන් එකක් තියෙනවා. මෙන්න මේ බෑන්ඩ් පාස් ෆිල්ටර් එක හදන්න. අපිට පුළුවන් මෙන්න මේ විදිහට එකම ෆිල්ටර් එකට එකම ඔප් ඇම්ප් එකකට මේ විදිහට හයි පාස් ෆිල්ටර් එකේ පෝල්ස්ුයි ලෝ පාස් ෆිල්ටර් එකේ පෝල්ස්ුයි දෙකම එකට එකතු කරන්න. ඒකට අපි කියනවා මල්ටිපල් ෆීඩ්බැක් බෑන්ඩ් පාස් ෆිල්ටර් කියලා. එතකොට මේ ෆිල්ටර් එකේ තියෙන විශේෂත්වය තමයි අපිට දැන් අර සාමාන්‍ය බෑන්ඩ් පාස් ෆිල්ටර් එකේ වගේම අපිට මේකේ F note එක හොයාගන්න බෑ. මේකේ තියෙන ටිකක් වෙනස් සමීකරණයක්. මේකෙදී අපි ගන්න ඕනේ මේ R1යි R3යි මේක තියෙනවා. ඒ කියන්නේ සමක ප්‍රතිරෝධය අරගෙන ඒ ප්‍රතිරෝධය තමයි R2 C1 C2ට ආදේශ කරන්නේ. හරිනේ. එතකොට අපි ඒක අපි හිතුවොත් මේ C1 C2 කියන දෙක සමානයි කියලා අපි මේක මේ සමීකරණ තව සුළු කරගන්න පුළුවන් මෙන්න මේ සමීකරණයට. එතකොට අපිට මේකේ cut off frequency නෙමෙයි අපිට මෙහෙම ගත්තොත් මෙන්න මේ F note කියන එක හොයාගන්න පුළුවන්. අපිට මේකේ F note තමයි මේ multiple feedback එක හොයන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකේ bandwidth එක හොයාගන්න පුළුවන් මේ Q factor එක දන්නවනම් අපිට bandwidth එක හොයාගන්න පුළුවන්. එතකොට අපි bandwidth එක දැනගත්තොත් අපිට හොයාගන්න පුළුවන් මේකේ cut off frequencies දෙක. F1යි F2යි. මොකද bandwidth එක දන්නවනම් මේ F note දුරේ ඉඳන් සමාන දුරකින් තමයි F note තියෙන්නේ මේ bandwidth එකේ හරි මැදින්. එතකොට bandwidth එකේ හරි මැදින් තමයි මේ F note තියෙන්නේ. එතකොට අපි bandwidth එක දන්නවනම් අපිට ඒක හොයාගන්න පුළුවන්. එතකොට අපි F note හොයාගත්තට පස්සේ තමයි F1යි FC1යි FC2යි හොයන්න වෙන්නේ මේ බෑන්ඩ්විඩ්ත් එක හොයාගෙන. ඒක හොයාගන්නත් ක්‍රමයක් තියෙනවා. අපි ඉස්සරහට කරගෙන යමු. හරි. මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට මේ R එකට දාන අගයයි
R දෙකට දාන අගයයි R 3ට දාන අගයයි මේ රෙසිස්ටර්ස් වල අගය පාවිච්චි කරලා අපිට මේකේ Q ෆැක්ටර් එකයි මේ කැපැසිටන්ස් එකයි අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. මෙන්න මේ තුන ඔප්පු කරන්න නෑ මේ සමීකරණ තුන මතක තියාගන්න. එතකොට මේ A කියන්නේ open loop gain එක. හරි. අපිට එතකොට අපි දැන් දන්නවා මේකෙත් Q තියෙනවා මේකෙත් Q ෆැක්ටර් එක තියෙනවා. එතකොට මේ Q සමාන කරලා අපිට ගන්න පුළුවන් open loop gain එක සමානයි R2 බෙදීම 2යි R1 කියලා. අපිට එතකොට මේ සම්බන්ධය පාවිච්චි කරලා මේකේ open loop gain එක හොයන්න පුළුවන්. ඊට අමතරව බලන්න මෙතන R3 කියන එක අනිවාර්යෙන් ධන වෙන්න එපයි. මොකද එයා රෙසිස්ටන්ස් එකක්. එතකොට R3 ධන වෙන්න නම් මේ කොටස සම්පූර්ණයෙන් ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ 2යි Q වල වර්ගය ඍණ A0 විශාල වෙන්න ඕනේ බිඳුවට වඩා. එතකොට අපිට ගන්න පුළුවන් 2යි Q වර්ගයේ විශාල වෙන්න ඕනේ A0 වලට වඩා මේක පවතින්න. හරි. එතකොට දැන් මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න මේ සමීකරණ ටික. අපි ගානක් හදමු. මේකේ දීලා තියෙනවා මල්ටිපල් ෆීඩ්බැක් බෑන්ඩ් පාස් රෙසිස්ටර් බෑන්ඩ් පාස් ෆිල්ටර් එක. අපිට මේකේ අහලා තියෙනවා ෆ්‍රීකවෙන්සි එක සෙන්ටර් ෆ්‍රීකවෙන්සි එක මැක්සිමම් ගේන් එකයි බෑන්ඩ් විඩ්ත් එකයි. හරි. අපි සෙන්ටර් ෆ්‍රීකවෙන්සි එක අපිට හොයන්න පුළුවන්. අපි අර තියෙන සමීකරණ පාවිච්චි කරලා R1යි R3යි ඒ ටික දාලා අපි සෙන්ටර් ෆ්‍රීකවෙන්සි එක හොයාගත්තා. ඊට පස්සේ මොකක්ද අහන්නේ මැක්සිමම් ගේන් එක. එතකොට අපිට A max අපිට මෙන්න මේ සමීකරණ අපිට ඕනනම් මේ දෙක සමාන කරලා ඔප්පු කරලම මේක අරගෙන මෙන්න මේක අරගෙන ආදේශ කරන්න පුළුවන්. නැත්නම් කෙලින්ම අරගෙන මේවා කරන්න. අපිට A max එනවා R2 බෙදීම R1යි. එතකොට අපිට A max ගන්න පුළුවන් කෙලින්ම මේ දෙක ආදේශ කරලා එන අගේ. හරි. ඊට පස්සේ වැදගත්ම එක තමයි මේක Q factor එක හොයන එක. දැන් අපි F note දන්නවා. අපිට Q factor එක ලේසියෙන්ම හොයන්න පුළුවන්. මෙන්න මේ R2 දැන් අපි R2 දන්නවනේ. R2කට දෙන සමීකරණය පාවිච්චි කරලා අපිට ඒක ආදේශ කරලා Q factor එක හොයාගන්න පුළුවන්. අපි Q factor එක හොයාගත්තා. Q factor එක හොයාගත්ත ගමන් ඒ සමීකරණ පාවිච්චි කරලා අපිට පුළුවන් මෙයාගේ බෑන්ඩ් විඩ්ත් එක හොයාගන්න. එතකොට බෑන්ඩ් විඩ්ත් එක කියන්නේ ඔන්න ඔහම ගත්තා. මේක F note කියමුකෝ. මේක බෑන්ඩ් විඩ්ත්. මෙයා තමයි බෑන්ඩ් විඩ්ත් එක. හරි දැන් අපි බෑන්ඩ් විඩ්ත් එක හොයාගත්තා. F note දන්නවා. එතකොට අපිට බෑන්ඩ් විඩ්ත් එක කියන්නේ F note වලින් ඒ කියන්නේ F note තියෙන්නේ බෑන්ඩ් විඩ්ත් එකේ හරි මැද. එතකොට අපිට මේ FC1යි FC2යි FC1යි ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේ වගේ ගාණක් අහලා නැහැ මෙච්චර මම දැක්කේ නැහැ. නමුත් ඒක අහන්න පුළුවන් ගාණක්. මොකද ඒක හිතට කරන්න තියෙන දෙයක්. එතකොට අපිට FC1යි FC2යි මේ බෑන්ඩ් විඩ්ත් එකයි F note උයි දන්නවනම් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. හරි. ඊගාට මම කතා කරන්න යන්නේ වෝල්ටේජ් රෙගියුලේෂන් ගැන. වෝල්ටේජ් රෙගියුලේටර් එකක් කියලා කියන්නේ අපිට දෙන්න දැන් අපිට සමහර උපකරණ වලට ඕනේ කරනවා නියත වෝල්ටේජ් එක. ඒ කියන්නේ වෝල්ට් 12ක උපකරණයක් නම් ඒ උපකරණයට හිතකර වෙන්නේ වෝල්ට් 12. අපි ඉන්පුට් එක විදිහට වෝල්ට් 13ක් 14ක් 15ක් දුන්නොත් එහෙම ඒ උපකරණය විනාශ වෙන්න පුළුවන්. ඒකින්ද අපි වෝල්ටේජ් එක රෙගියුලේට් කරලා දෙන්න ඕනේ. ඒකට අපි පාවිච්චි කරනවා වෝල්ටේජ් රෙගියුලේටර්ස් එකක්. එතකොට මේ රෙගියුලේට් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි දැන් අපි හිතමුකෝ මොකක් හරි ඉන්පුට් එක වෝල්ටේජ් එක 12 දෙන්න ඕනේ. ඒ වුණාට මෙයා 12ට වඩා වැඩි වෙනවා. අපි හිතමුකෝ මෙයාට 12 වෝල්ට් ඕනේ කියලා. මට මෙයා 13 වෝල්ට් එනවා. එතකොට රෙගියුලේටර් එකෙන් මෙයාව රෙගියුලේට් කරලා මෙතනට වෝල්ට් 12ම දෙනවා. එතකොට ඉන්පුට් වෝල්ටේජ් එක ඉන්ක්‍රීස් හෝ ඩික්‍රීස් එකදී අවුට්පුට් වෝල්ටේජ් එක වෙනස් වෙන්නේ නැත්නම් ඒකට කියනවා අපි ලයින් රෙගියුලේෂන් කියලා. ඒ කියන්නේ වෝල්ටේජ් රෙගියුලේෂන්. තව වචනකින් කිව්වොත් වෝල්ටේජ් රෙගියුලේෂන්. ඒ කියන්නේ වෝල්ටේජ් එක අඩු වැඩි වීමකදී ඉන්පුට් වෝල්ටේජ් එක අඩු වැඩි වීමකදී අවුට්පුට් වෝල්ටේජ් එකේ වෙනස් වීමක් නැති කරන එක තමයි අපි ලයින් රෙගියුලේෂන් කියලා කියන්නේ. අපිට ඒක සමීකරණකින් මේවා කරන්න පුළුවන්. අපි හිතමුකෝ ඉන්පුට් වෝල්ටේජ් එක 12 ඉඳන් 14ට ගියා කියලා. එතකොට අපි මෙතන සමීකරණයක් තියෙනවා ඩෙල්ටා V in බෙදීම ඩෙල්ටා V out වැඩි කිරීම 100ට 100 කියලා. එතකොට 12 වෝල්ට් ඉඳන් 14 වෝල්ට් වලට යද්දී අපි දැන් වෝල්ටේජ් එතකොට V in ඩෙල්ටා V in එනවා 2 වෝල්ට්. මොකද 14න් 2ක් 12ක් ගියාම වෝල්ට් 2යිනේ.
එතකොට Vout වැඩි වෙලා තියෙන්නේ අපිට පොඩි ගාණක් 0.5 කියමුකෝ අපිට වෝල්ට් වැඩි වුණේ Vout වෙනස් වුණේ කියන්නේ Vout තිබ්බේ වෝල්ට් Vout අපිට එන්න ඕනේ වෝල්ට් 12 ඒ වුණාට 12.5ක් වුණා ඒක. Vout 12 ඉඳන් 12.5ක් වුණා. එතකොට 0.5 වැඩි වෙලා තියෙනවා. එතකොට අපි ඒක ආදේශ කරලා අපිට ගන්න පුළුවන් 100ට කොච්චරක් රෙගියුලේට් වුණාද කියලා මේක. එතකොට අපිට ඒකට තව සමීකරණයක් තියෙනවා. අපිට V in එකෙන් ඒ VA දැන් V in එකට සාපේක්ෂව ඔය රෙගියුලේට් වෙච්ච එක කොච්චරද කියලා අපිට මෙන්න මේ සමීකරණයෙන් ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මෙතන අරන් තියෙනවා. ඉන්පුට් වෝල්ටේජ් එක ඉන්පුට් වෝල්ටේජ් එක වෝල්ට් 5කින් අඩු වුණොත් ඩික්‍රීස් වුණාලු වෝල්ට් 5කින්. ඒ කියන්නේ ඩෙල්ටා V in සමානයි 5යි වෝල්ට් වුණාලු අවුට්පුට් එක ඩික්‍රීස් වුණ. එතකොට අවුට්පුට් එක ඩික්‍රීස් වුණාලු වෝල්ට් 0.5කින්. ඩෙල්ටා V out සමානයි 0.25 වෝල්ට්. එහෙනම් අවුට්පුට් එතකොට එහෙම වුණාලු. එතකොට මේක අහනවා සාමාන්‍යයෙන් අවුට්පුට් එක එන්න ඕනේ වෝල්ට් 15. මේක වෝල්ට් 15 රෙගියුලේටර්. එහෙනම් ඩිටර්මයින් කරන්න රයින් රෙගියුලේෂන් is percentage per volt. ඒතර percentage per volt නම් අපිට ඕනේ අපි පාවිච්චි කරන්න ඕනේ මේ දෙවෙනි සමීකරණය තමයි. අපෙන් නිකන් ලයින් රෙගියුලේෂන් එක අහලා තියෙනවනම් මේක පාවිච්චි කරන්න. හැබැයි රයින් රෙගියුලේෂන් එක අහනවා නම් in percentage per volt අපිට පාවිච්චි කරන්න තියෙන්නේ මෙන්න මේ දෙවෙනි සමීකරණය. එතකොට අපි ඩෙල්ටා V in එකේ වෙනස් වීම වෝල්ට් 5යි ඩෙල්ටා V out. එතකොට out එකේ වෙනස් වීම වෝල්ට් 0.25යි. මෙන්න මේ සමීකරණයට ආදේශ කරලා දාන්න. මේ තියෙන V out. ඒ කියන්නේ V out සාමාන්‍යයෙන් එන්න ඕනේ ගාන. ඒක අපිට දීලා තියෙන වෝල්ට් 15යි කියලා. ඒ ටික ආදේශ කරාම අපිට එනවා වෝල්ට් එකකට 100ට 0.03ක් මේකේ රෙගියුලේට් වෙනවා කියන එක. එතකොට ලයින් රෙගියුලේෂන් කියන්නේ ඒක. ඊගාවට කතා කරන්න තියෙන ලෝඩ් රෙගියුලේෂන් ගැන. ලෝඩ් රෙගියුලේෂන් කියන්නේ අපේ අවුට්පුට් එක අපි දෙන ලෝඩ් අපි අවුට්පුට් එකට අපි හිතමුකෝ රෙසිස්ටන්ස් එක ගොඩාක් අඩු ලෝඩ් එකක් දෙනවා කියලා. මෙයාගේ රෙසිස්ටන්ස් එක ගොඩක් අඩුයි. R ගොඩක් අඩුයි. මේ ලෝඩ් එක මේ ලෝඩ් එකේ R ගොඩක් අඩුයි. එතකොට ලොකු කරන්ට් එකක් අදිනවා. එතකොට මේ IL ධාරාව ගොඩාක් ලොකු වෙනවා. එතකොට මේ ලෝඩ් රෙසිස්ටන්ස් එක අපි හිතමුකෝ ගොඩක් වැඩි කියලා. එතකොට මේ IL ධාරාව ගොඩක් වැඩි වෙනවා. එතකොට අපිට එතකොට මේ ලෝඩ් රෙසිස්ටන්ස් එක ගොඩක් වැඩි නම් IL ධාරාව ගොඩක් අඩු වෙනවා. එතකොට අපි මේ දාන ලෝඩ් එක මත මේ IL ධාරාව වෙනස් වෙනවා. එතකොට මේ Vout එකත් වෙනස් වෙන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි අපි ලෝඩ් රෙගියුලේෂන් එක පාවිච්චි කරන්නේ. එතකොට අපි ලෝඩ් රෙගියුලේෂන් එකම ඉන්නේ V no load ඍණ V full load. මොකද්ද මේ no load full load කියලා කියන්නේ? no load කියලා කියන්නේ මේ වෝල්ටේජ් රෙගියුලේටරේ අවුට්පුට් එක මේක කියමුකෝ අවුට්පුට් එක. අවුට්පුට් එකට අමුවේ. ඒ කියන්නේ අවුට්පුට් එක නිකම්ම කිසිම රෙසිස්ටර් එකක් සම්බන්ධ කරලා නැතුව මෙයාගෙන වෝල්ටේජ් එක. no load කියන්නේ කිසිම රෙසිස්ටර් එකක් සම්බන්ධ කරලා නැතුව කිසිම ධාරාවක් නොගලා. ඒ කියන්නේ IL සමානයි 0. එතකොට මේ රෙසිස්ටරේ නෑ සම්පූර්ණයෙන්ම. මේක නැති වෙනකොට මෙයාගේ වෝල්ටේජ් අවුට් එක තමයි no load වෝල්ටේජ් එක කියලා කියන්නේ. full load කියන්නේ full load කියන්නේ මේ රෙසිස්ටරේ තියෙද්දි එතකොට full load කියලා කියන්නේ මේ රෙසිස්ටරේ තියෙද්දි කොච්චර ධාරාවක් ගන්නවද කියන එක. එතකොට අපිට පුළුවන් ඒ දෙක පාවිච්චි කරලා මේකේ load regulation එක හොයන්න. මේ ඔය දෙක පාවිච්චි කරලා මේකේ load regulation එක හොයන්න. එතකොට ඒ දෙක තමයි මේකට ආදේශ කරන්න තියෙන්නේ. හරි. දැන් අපි කතා කරමු මේ රෙගියුලේටර්ස් දැන් රෙගියුලේටර් එකකින් රෙගියුලේට් කරන්නේ කොහොමද කියලා අපි කතා කරා. රෙගියුලේට් කරන්න ඒ කියන්නේ රෙගියුලේට් වෙන්නේ මොනවද කියලා පාවිච්චි කරා. එකක් කරන්ට් එක රෙගියුලේට් වෙනවා අනිත් එක වෝල්ටේජ් එක රෙගියුලේට් වෙනවා.
එතකොට අපි දැන් කතා කරන්න යන්නේ ඒ රෙගුලේටර්ස් වල තියෙන කන්ෆිගරේෂන් එක. එතකොට මේ රෙගුලේට් කරන්නේ කොහොමද කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ සීරීස් රෙගුලේටර්ස් ගැන. සීරීස් රෙගුලේටර් එකෙන් වෙන්නේ ඔය දැන් රෙගියුලේට් කරනවා කියන්නේ කන්ට්‍රෝල් කරන එකනේ. ඒ කන්ට්‍රෝල් කරන එලිමන්ට් එක තියෙන්නේ අපේ වෝල්ටේජ් ඉන් එකටයි අවුට් එකටයි සීරීස් වෙලා. ඒ කියන්නේ ඉන් එකයි අවුට් ඒ කියන්නේ කන්ට්‍රෝල් එලිමන්ට් එක හරහා තමයි අවුට් එකට කරන්ට් එක යන්නේ. එතකොට වෙන්නේ මේ සාම්පල් සර්කිට් එකේ මේ Vout එකේ අපි වෙනසක් වුණා කියමුකෝ. ඒක ඩිටෙක්ට් කරලා මේ එරර් ඩිටෙක්ටර් එකට දෙනවා. එතකොට මේ රෙෆරන්ස් වෝල්ටේජ් එකත් එක්ක මෙයා කම්පෙයාර් කරලා බලනවා එරර් ඩිටෙක්ටර් එකේ හරි වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවා නම් මේ කන්ට්‍රෝල් එලිමන්ට් එකට සිග්නල් එක දීලා ඒ වෙනස හදලා අපිට ඕනේ කරනම අපට අවශ්‍ය කරන Vout එක දෙනවා. හරි අපි දැන් බලමු ඒක වෙන්නේ කොහොමද කියලා. හරි මේ තියෙන්නේ සීරීස් රෙගියුලේටර් එකක්. හරි. අපි හිතමුකෝ දැන් මෙතන තියෙන වෝල්ටේජ් ඉන් එක වැඩි වුණා කියලා. වෝල්ටේජ් ඉන් එක Vin එක වැඩි වුණා. මේ Vin එක වැඩි වෙච්ච ගමන් මේකේ IC ධාරාව වැඩි වෙලා අපිට මේකේ Vout එකත් වැඩි වෙන්න පටන් ගන්නවා. Vout එකත් වැඩි වෙනවා. මේ Vout එකත් වැඩි වෙන්න පටන් ගන්නවා. හරි. Vout එක වැඩි වුණ තප්පරේම වෙන්නේ මෙතන R2යි මේ සාම්පල් සර්කිට් එක. මේ සාම්පල් සර්කිට් එකේ තියෙන මේ පොයින්ට් එක. මේක R1යි R2යි R3යි පාවිච්චි කරලා මෙතන වෝල්ටේජ් ඩිවයිඩර් ගන්න තියෙන්නේ. මේ පොයින්ට් එකේ තියෙන වෝල්ටේජ් එක වැඩි වෙනවා. අපි මේ පොයින්ට් එක හදාගන්නේ අපිට ඕනේ කරන වෝල්ටේජ් එක මෙතන තියෙන විදිහට. අපිට මේ පොයින්ට් එකේ වෝල්ටේජ් එක වැඩි වෙච්ච ගමන් එයා ගිහින් මෙතන එරර් ඩිටෙක්ටර් එකේ තියෙන මෙන්න මේ දැන් මේක ඍණ වෝල්ටේජ් එකනේ වැඩි වෙන්නේ මේ පැත්තට. මේක මොකද්ද ඉන්වර්ටින් එන්ඩ් එකට තමයි මේ සිග්නල් එක දෙන්නේ. එතකොට මේකේ ඍණ පැත්ත වැඩි වෙනවා. ඇයි මෙයා ඍණනේ. එතකොට ඍණ පැත්ත මෙයාගේ වැඩි වෙනවා. එතකොට වෙන්නේ දැන් අපිට මෙතන රෙෆරන්ස් වෝල්ටේජ් එක දීලා තියෙන්නේ. එතකොට මෙයා වෝල්ට් 5 කියමුකෝ රෙෆරන්ස් වෝල්ටේජ් එක මේක 5යි වෝල්ට්ස් යන එකක් කියමුකෝ. එතකොට මෙයා තිබ්බේ කලින් 2යි වෝල්ට්. sorry ඔව් මෙයා තිබ්බේ කලින් 2යි වෝල්ට්. එතකොට මේ වැඩිවීම නිසා මෙයා 3යි වෝල්ට් වුණා. එතකොට මෙතන තියෙන මේ ඩිෆරන්ස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ඍණ පැත්තට වැඩි වෙනවා. එතකොට ඍණ පැත්තට වැඩි වුණොත් වෙන්නේ මේ IB ධාරාව අඩු වෙනවා. ඒ කියන්නේ මෙයාගේ බේස් එක වැඩ කරන්නේ මෙන්න මෙයාගේ අවුට්පුට් එකනේ. මේ ඍණ පැත්තට වැඩි වුණොත් වෙන්නේ මෙයාගේ අවුට්පුට් එක අඩු වෙන එක. ඒ කියන්නේ මේ ට්‍රාන්සිස්ටරේ IB ධාරාවත් අඩු වෙනවා. ට්‍රාන්සිස්ටර් IB ධාරාව අඩු වුණ ගමන් මෙතන තියෙන වෝල්ටේජ් එකත් අඩු වෙන්න පටන් ගන්නවා. හරිනේ. දැන් මේ වැඩි වෙච්ච වෝල්ටේජ් එක මේකෙන් ඩිටෙක්ට් කරලා මේ සාම්පල් සර්කිට් එකෙන් ඩිටෙක්ට් කරලා මේ මෙතන තියෙන මේ රෙෆරන්ස් වෝල්ටේජ් එකත් එක්ක මේ මනුස්සයා කම්පෙයාර් කරලා මේක IB ධාරාව වෙනස් කරලා මේ කන්ට්‍රෝල් එලිමන්ට් එකෙන් මේ වැඩි වෙච්ච එක අඩු කරලා දැම්මා. ඒක තමයි මේ රෙගියුලේටර් එකෙන් වෙන්නේ. එතකොට මේ සාම්පල් එකෙනුයි රෙෆරන්ස් එකෙනුයි ඒ කාර්යයන් ටික තමයි කරන්නේ. හරි. අපි ඊගාවට බලමු මෙයාගේ හරි අපි ඊගාවට බලමු මෙයා කොහොමද දැන් මේකෙදි අපිට අපි හිතමුකෝ අපිට ඕනේ ඇම්පියර් 5කට වඩා ධාරාවක් ගැලුවොත් මේක මේ සර්කිට් එක ආරක්ෂා කරන්න. අපිට ඕනේ ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් කියන්නේ ඒකට. අපිට ඕනේ ඇම්පියර් 10කට වඩා ධාරාවක් ගැලුවොත් මේක ආරක්ෂා කරන්න. එහෙම වගේ අපිට නිශ්චිත ධාරාවකට වඩා ගැලුවොත් මේක ආරක්ෂා කරන්න ඕන නම් අපි ඒකට ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එකක් පාවිච්චි කරනවා. එතකොට ඒකට ෂෝට් සර්කිට් කියන්නේත් ඒකට. ෂෝට් වෙද්දී අපිට ලොකු ධාරාවක් ගන්නවානේ. ඒකෙන් මේක ආරක්ෂා කරන්න තමයි අපි ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එක පාවිච්චි කරන්නේ. දැන් අපි බලමු මේ ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එක මේ ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එක වැඩ කරන්නේ කොහොමද කියලා. හරි. දැන් අපි හිතමු අපිට ඕනේ මිලි ඇම්පියර් 5 මිලි ඇම්පියර් වලට වඩා ධාරාවක් මේක හරහා මේ Vout එකෙන් නොගලන්න. හරි. අපි එතකොට මෙතනට දානවා අනිත් මේ විදිහට ට්‍රාන්සිස්ටර් එකක් දාලා මෙතන රෙසිස්ටර් එකක් දානවා. හරි. දැන්
අපි හදනවා මේ R4 කියන එක හදනවා 5 මිලි ඇම්පියර් වලට. ඒතකොට මේ සමීකරණයෙන් අපි ඒක හදනවා 5 මිලි ඇම්පියර් සමානයි 0.7 වෝල්ට් බෙදීම R4. දැන් බලන්න එතකොට දැන් මෙන්න මේ අතර වෝල්ටේජ් එක බැරි වෙලාවත් 0.7ක් වුණොත් එහෙම මේ ට්‍රාන්සිස්ටරේ ෆෝවර්ඩ් මේ ට්‍රාන්සිස්ටරේ වැඩ කරන්න පටන් ගන්නවා. මේ ට්‍රාන්සිස්ටරේ ඔන් වෙනවා. ඇයි? මෙයා ෆෝවර්ඩ් බයස් වෙලානේ. එතකොට මේක 0.7ට වඩා වැඩි වුණ ගමන් මේ ට්‍රාන්සිස්ටරේ වැඩ කරලා මෙන්න මේ IB ධාරාවෙන් කොටසක් මෙතන මේන IB ධාරාවෙන් කොටසක් මේ ට්‍රාන්සිස්ටරය හරහා ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට මේ කන්ට්‍රෝල් එලිමන්ට් එකට යන ධාරාව අඩු වෙනවා. තේරෙනවනේ? කන්ට්‍රෝල් එලිමන්ට් එකට යන ධාරාව අඩු වෙනවා කියන්නේ මෙයා සම්පූර්ණයෙන්ම IB අඩු වෙනවා. IB අඩු වෙද්දී මේ පැත්තෙන් එන IC අඩු වෙනවා. IC අඩු වෙද්දී ඉබේම මෙන්න මේ කලෙක්ටර් කරන්ට් එක කියන්නේ මේ පැත්තෙන් යන මේ එමීටර් එකෙන් එන කරන්ට් එකත් අඩු වෙනවා. මේ සම්පූර්ණ කරන්ට් එකම අඩු වෙනවා. මෙතන IB ධාරාව අඩු වෙච්ච හින්දා. එතකොට මෙන්න මේ රෙසිස්ටරය හරහා තියෙන වෝල්ටේජ් ඩ්‍රොප් එක අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ආයේ 0.7ට වඩා මේ ඩ්‍රොප් එක අඩු වෙනවා. එතකොට මෙයා ඕෆ් වෙලා ආයේ නියම තත්ත්වයටපත් කරනවා. එතකොට අපි හැම වෙලෙම මේ R4 තෝරගන්න ඕනේ අපිට ඕනේ කරන ඇම්පියර් ගාන ගැලුවාම මෙතන 0.7ක වෝල්ටේජ් ඩ්‍රොප් එකක් එන විදියට. එතකොට මේක ඔන් වෙලා මේ ඒ වැඩිපුර එන ධාරාව අඩු කරන විදිහට ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒක තමයි මේ ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එක කියලා කියන්නේ. එතකොට ෂන්ට් රෙගියුලේටර් එක වෙන්නේ අර දෙයම තමයි. හැබැයි එයාගේ ඇරේන්ජ්මන්ට් එක වෙනස්. මෙතෙන්දි කරන්නේ අපි හිතමුකෝ මෙතන Vout එකේදී ගලන මෙතන වෝල්ටේජ් එක වෙනස් වුණා කියලා. මේ වෝල්ටේජ් එක වෙනස් වුණ ගමන් මෙතන ඩිටෙක්ටර් එකෙන් ඒක ඩිටෙක්ට් කරගන්නවා. ඒ කියන්නේ මෙතන වෝල්ටේජ් එකත් අඩු වෙනවා. මේ වෝල්ටේජ් එක අඩු වුණාම Vout උත් අඩු වෙනවා. එතකොට මේ තියෙන වෝල්ටේජ් එකත් අඩු වෙනවා. ඒක කෙලින්ම මේකේ ධන එකට දෙන්නේ. එතකොට මෙයාගේ ධන වෝල්ටේජ් එක අඩු වෙනවා. ධන වෝල්ටේජ් එක අඩු වුණාම මේ IB ධාරාව අඩු වෙනවා. මෙයාගේ IB ධාරාව අඩු වෙලා මෙතනින් මේ දැන් සාමාන්‍යයෙන් මෙතන ගන්න IC ධාරාවට වඩා අඩු IC ධාරාව තමයි කියන්නේ IC ත් අඩු වෙනවා. IC අඩු වුණාම මේ පැත්තට යන ධාරාව වැඩි වෙනවා. එතකොට ආය Vout වැඩි කර ගන්නවා. අපි අනිත් පැත්තට කතා කරොත් Vin වැඩි වුණොත් වෙන්නේ Vout උත් වැඩි වෙන්න පටන් ගන්නවානේ. එතකොට මේ Vout වැඩි වෙච්ච එක මෙන්න මෙතනින් සෙන්ස් කර ගන්නවා. එතකොට මෙතන වෝල්ටේජ් එකත් වැඩි වෙනවා. ඒ වෝල්ටේජ් එක වැඩි වුණාම මේ දෙන්න අතර ඩිෆරන්ස් එක ධන පැත්තට වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ඔප් ඇම්ප් එකේ අවුට්පුට් එකත් වැඩි වෙනවා. ඔප් ඇම්ප් එකේ අවුට්පුට් එක වැඩි වුණා කියන්නේ IB ධාරාව වැඩි වෙනවා කියන එක. මේකේ IB ධාරාව නේ ඔප් ඇම්ප් එකේ ධාරාව. IB ධාරාව වැඩි වෙනවා කියන්නේ මෙතන IC ධාරාවත් වැඩි වෙනවා. IC ධාරාව වැඩි වුණා කියන්නේ මේ එන කරන්ට් එකෙන් වැඩි කොටසක් මේ IC ධාරාව හරහා ගලන්න පටන් ගන්නවා. මෙතනින් එන කරන්ට් එකේ වැඩි කොටසක් IC ධාරාව හරහා. ඒතකොට මේ පැත්තට යන කරන්ට් එක අඩු වෙනවා. කරන්ට් එක අඩු වෙනවා කියන්නේ මේ පැත්තේ තියෙන වෝල්ටේජ් එක අඩු වෙනවා. ඒතකොට මේ වැඩි වෙච්ච එක ක්ෂණිකව රෙගියුලේට් කරලා අඩු කර ගන්නවා. නියමිත ගානකින්. හරි. ඒක තමයි ඒ ටික තමයි අපේ පාඩමේ තියෙන්නේ. මට ඉතුරු වෙලා තිබ්බ ඒ ටික. එතකොට මේ රෙගියුලේටර්ස් වලින් අහන්නේ මෙන්න මේ ගාන. ඒ කියන්නේ මෙන්න මේක. මම අහලා තියෙනවා දැක්කේ මේ IL max එක. එතකොට ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එකක් දැම්මොත් එහෙම IL max එක අපි ලියලා 5 ඇම්පියර් නම් අපිට තෝරන්න තියෙන්නේ මේ ඒ ඇම්පියර් ගාන ප්‍රොටෙක්ට් වෙන්න අපිට දාන්න ඕනේ R එක. එතකොට මේ සමීකරණ පාවිච්චි කරලා ඒ IL max එකට අපිට දීලා තියෙන ඕවර්ලෝඩ් ධාරාව දාලා අපිට R4 හොයාගන්න පුළුවන්. එතකොට ඒ R4 දැම්මොත් මේ ධාරාවේ මේක ආරක්ෂා වෙනවා. හරි. එහෙනම් අදට කුප්පිය ඉවරයි. එතකොට ඇනලොග් මුළු සිලබස් එකම ඒ කියන්නේ මුළු කුප්පියම ඉවරයි. පාර්ට් 2 එකත් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. එහෙනම් මම ඉවර කරනවා.